ඉතාලියේ හොස්පිටල් එකක් ළඟ තමයි මම ඉන්නේ. මේ එන්න එපා කියනවා නෙමේ. ඉතාලියට එනවා නම් මේ වැරද්ද කරන්න එපා. පිටිපස්සෙන් තියෙන්නේ හොස්පිටල් එකක්. මේ වීඩියෝ එක හොඳට අහලා මට බනින්න මේ එන්න එපා කියනවටවත් ඉරිසියාවටවත් නෙමේ. මම කරපු වැරද්දක් ඕගලන් වැරදිලාවත් කරන්න එපා. ඉතින් පට්ට අසරණකම මේක හරිද? මට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. ඉතින් මේ රටවල්වලදී තමුන්ගේ වයිෆ් හිටියත් හස්බන්ඩ් හිටියත් අම්මා තාත්තා සහෝදර සහෝදරියෙක් හිටියත් සමහරක් අවස්ථාවල් එනවා. ඒ හැමෝටම අපිත් එක්ක පිටිපස්සෙන් එන්න බෑ අපේ හැම දෙයකටම. මේ වැරද්ද කරන්න එපා. මොකද භාෂාව මට මාර මවුල්. ඒ කියන්නේ මේ මිනිස්සු කියන දෙයක් තේරෙන්නේ නැහැ. හරිද? ඉතින් මට මේ සර්ජරි එක කරන්න මම දැන් මාස ගාණක් තිස්සේ මේ වැඩේත් එක්ක ඔට්ටු වෙනවා. ඉතින් මම දන්නේ මට ඩොකියුමන්ට්ස් තිබිලා මේ වැඩේ කරගන්නත් මෙච්චර අමාරු නම් සමහරකට කිසිම ලියකියවිල්ලක් නැති මිනිස්සෙක්ට මේ වගේ දෙයක් වුණොත් කොහොමද කරන්න කියන දේ හරිම මේ අමාරු දෙයක්. ඉතින් මගේ ෆැමිලි ඩොක්ටර්ත් මට සෑහෙන සපෝට් එක දෙනවා. නමුත් ඉතින් මේගොල්ලන් මේ ඔපරේෂන් එකට ගන්න ඕන වෙලාවට ඩොක්ටර්ස්ලා නම් සමහරක් කට්ටිය කතා කරනවා. දැන් මගේ ෆැමිලි ඩොක්ටර් හොඳට ඉංග්‍රීසි කතා කරනවා. මෙතන ඉන්න සමහරක් ඩොක්ටර්ස්ලට හොඳට ඉංග්‍රීසි කතා කරන්න බෑ. නර්ස්ලට ගොඩාක් දුරට කතා කරන්න බෑ. ඉතින් හැමදේටම අපි CC කියලා ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් මට දැන් බණිය භාෂාව ඉගෙන ගනින් කියලා. ඒක එක එක්කෙනාගේ හැකියාව. සමහරුන්ට දැන් මම කියන පුද්ගලයාට භාෂාව ඉගෙන ගන්න විදිහයි තව කෙනෙක් ඉගෙන ගන්න විදිහයි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් මෙහෙට එන්න ඉන්නවනම් ලංකාවේ හරි හඳේ ඉඳලා හරි මෙහෙ එන්න ඉන්නවනම් පුළුවන් තරම් චාව බොන්ජෝරන නෙමේ ඊට පොඩ්ඩක් එහාට ගිහිල්ලා භාෂාව ඉගෙන ගන්න. මොකද දැන් මට මෙහි කට්ටිය ඉඳලා හරි මම කොහොම හරි කෝල් එකක් අරගෙන හරි කෝල් එක රෙකෝඩ් කරලා තව කෙනෙක්ට යවලා හරි මොකද්ද මේ කියලා තේරුම් ගන්නවා. නමුත් එහෙම නැති මිනිස්සුયો මොනවද කරන්න කියලා එක මටම තේරෙනවා. මට එහෙම ඉඳලත් මං කොච්චර අසරණයිද සමහරකට මගෙන් අහන්න දෙයට මට කියන්න තේරෙන්නේ නැහැ. මොකද ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ මොකද්ද අහන්න කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඕගලා අර මේවා කිව්වම හිතන්න අපි ඉරිසියාවට කියනවා බය කරනවා කියලා. එහෙම ඇති ලබන්නේ මම මේ මූණ දෙන දේවල් තමයි කියන්නේ. අනිත් එක තමයි මේ වීඩියෝ කරලා දාන්නේ views ගන්න තමයි. එහෙම නැත්නම් මම මේ වීඩියෝ කරලා මගේ ගැලරි එකේ තියා ගන්න ඕනේ. එහෙනම් වීඩියෝ කරන්න ඕනේ නැහනේ. ඒ නිසා භාෂාව ඉතාලියට එනවා නම් භාෂාව අනිවාර්යෙන් ඉගෙනගෙන එන්න.